Hi there. Welcome back to Known to Unknown English with Adil. ඉංග්‍රීසි භාෂාව දෙවන භාෂාව වශයෙන් ඉගෙන ගන්න ඔබ සියලු දෙනාටම අත්ලක්වන ඉංග්‍රීසි පන්තිය. අපි පසුගිය පාඩම් තුනකින් ඉගෙන ගත්තා ඉංග්‍රීසි භාෂාවේ තියෙන ක්‍රියාපද තුනක් පිළිබඳව. අද ඔබ ඉගෙන ගන්න යන්නේ හතරවන ක්‍රියාපදය modal verbs. බලන්න දරුවනේ modal verbs can, could, may, might, must, shall, should, will, would. මේ modal verbs වල function එක නැත්නම් වාක්‍යයේ ක්‍රියාකාරීත්වය තමයි show possibility, විය හැකි බව, ability, හැකියාවක් එහෙම නැත්නම් පුළුවන්කමක් තියෙන බව, Tamanට පුළුවන් බව, permission, අවසර ලබා ගැනීම, අවසර දීම, obligation කියන්නේ කල යුතු බව, වගකීමක් මත එහෙම නැත්නම් නීතිය මත අවශ්‍යතාවය මත කල යුතුයි කියන එක තමයි obligation එකෙන් අදහස් කරන්නේ. මේ modal කියන වචනේ හැදලා තියෙන mood කියන එක. mood කියලා කියන්නේ speakers attitudes towards the action. කතා කරන කෙනාගේ ක්‍රියාපදයේ දෙසට තියෙන මානසික ස්වභාවය. ඔහු ක්‍රියාපදේ භාවිත කරන්නේ විය හැකි දෙයක් ගැන කියන්නද නැත්නම් ඔහුගේ හැකියාවක් ගැන කියන්නද එහෙම නැත්නම් අවසර ගන්නද එහෙම නැත්නම් කල යුතු දෙයක් ගැන කියන්නද කියන එක. අපි බලමු මේ modal of verbs කොහොමද වාක්‍යයේ ක්‍රියා කරන්නේ නැත්නම් ඔබ කොහොමද මේ තේරුම් ගන්න කියලා. I can see මට පිළිගන්න පුළුවන්. එතනදී can කියන ක්‍රියාපදය ඒ ෆන්ක්ෂන් එක තමයි ability. කල හැකි බව. I can, she can, he can, you can, we can. පුළුවන් කියන්නේ මට පුළුවන්. I can see මට පිළිගන්න පුළුවන්. You should try this. ඔයා මේක කරන්න උත්සාහ කළ යුතුයි. උත්සාහ කළ යුතුයි. එතන should කියන එකේ ෆන්ක්ෂන් එක තමයි advice එක. ඔබ advice එකක් දෙනවා, උපදේශයක් දෙනවා. You should try this. ඔයා මේක කළ යුතුයි. ඔයා මේක කළ යුතුයි. It might rain. වහින්න පුළුවන්. හැබැයි විශ්වාස නැහැ. might කියන modal verb එකේ තියෙන්නේ less possibility කියලා. අඩු හැකියාවක්. විය හැකි බව අඩුයි. possibility කොත් විය හැකි බව වැඩි. it may rain කොත් මොහොතකට වහිනවා. අද වහි it's cloudy. වලාකුළු තියෙනවා. it may rain වහි. නමුත් it might rain කොත් හරියටම කියන්න බෑ. වහින්න පුළුවන්. less possibility එකක් තියෙනවා. හොඳයි මේ ඔබ ඉගෙන ගත්ත modal verbs ඔබට තේරෙනවද කියලා බලන්න අපි අභ්‍යාස කරමු බලන්න. ඔබට පුළුවන් ද මේ හිස්තම් වලට එන auxiliary verb modal verb එක මොකක්ද කියලා කියන්න. Fill in the blanks. You blank finish your homework before going out. මොකක්ද? You should ගුරුවරයෙක් කියනවා you should finish your homework. ඔයාගේ ගෙදර දීලා තියෙන වැඩ අවසන් කරන්න ඕනේ before going out. එළියට යන්න ඉස්සෙල්ලා. සමහරට දෙමෝපියෙක් වෙන්න පුළුවන් මේක කියන්නේ. You should finish your homework before going out. ඔයා එළියට යන්න ඉස්සෙල්ලා ගෙදර වැඩ කරන්න ඕනේ. උපදේශයක්. Number 2. Blank I borrow your pen for a moment. මොකක්ද තෙන්දේ? Can I borrow? Permission එකක්. එහෙම නැත්නම් may I borrow? දෙකම පාවිච්චි කරන්න පුළුවන්. අවසර ගැනීම. Can I borrow your pen for a moment? පොඩ්ඩකට ඔයාගේ පෑන මට ගන්න පුළුවන්ද? Number 3. She blank swim very well when she was young. When she was young. Past tense. එයා පොඩි කාලේ නැත්නම් තරුණ කාලේ she could swim very well. එයාට හොඳින් පිරන්න පුළුවන් වුණා. එතන පෙන්වන්නේ ability එක. Can present ability, could past ability. අතීතයේ පුළුවන් වුණා. She could swim very well. එයාට හොඳට පිරන්න පුළුවන් වුණා when she was young. එයා තරුණ කාලේ. Number 4. We blank leave early if we want to catch the bus. අපිට බස් එක අල්ල ගන්න ඕන නම් we leave early. මොකක්ද? We must leave early.
අපි කලින් පිටත් විය යුතුයි. We must. එතන තියෙන obligation එකක්. ඒක අපේ අවශ්‍යතාවය නැත්නම් අපේ වගකීම. We must leave early. අපි කලින් පිටත් විය යුතුයි. If you want to catch the bus එකක් ගන්න. Number 5. It blank rain tonight. So take an umbrella. මොකක්ද දෙන auxiliary verb එක? It may rain tonight. අද රාත්‍රී වහින්න පුළුවන්. So take an umbrella. කුඩයක් අරගෙන යන්න. Or you can say it might rain tonight. අද වහින්න පුළුවන් සමහර විට. Or you can say වට එහෙම කියන්න පුළුවන්. හොඳයි. අද අපි ඉගෙන ගත්ත modal auxiliary verb පිළිබඳව. That's all for today. See you next lesson.